අපි බලමු ඔබගේ මුදල් තත්ත්වය පිළිබඳ ටැරොට් රීඩින් එකක්. අතීතයේ මුදල් පැත්තෙන් ටිකක් අසීරු කාලයක් පසු කරගෙන ඇවිත් තියෙනවා. සමහර වෙලාවට ලැබෙන ආදායම ඔබ බලාපොරොත්තු වුණ තරම් නොවීම, වියදම් වැඩිවීම හෝ උදව් බලාපොරොත්තු වූ තැන්වලින් ඒවා නොලැබීම වගේ දේවල් නිසා ඔබට මුදල් ගැන ටිකක් අමාරු කාලයක් තිබුණා කියලා මේ කාඩ් වලින් පෙන්නනවා. එහෙත් ඒ අත්දැකීම් ඔබට ඉවසීම සහ සැලසුම් කරලා ජීවිතය ගෙන යාම ගැන ඉගෙන ගන්න හොඳ පාඩමක් වෙලා තියෙනවා. දැනට ඔබ ඉන්නේ ඔබගේ හැකියාවන් භාවිතා කරලා මුදල් හොයන්න උත්සාහ කරන කාලයක. වැඩක් හෝ ව්‍යාපාරයක් එහෙම නැත්නම් ඔන්ලයින් හරහා කරන දෙයක් හරහා ඔබට දියුණු වෙන්න පුළුවන් කියලා මේ කාඩ් රීඩින් එකෙන් පෙන්නනවා. මේ කාලයේ ඔබ කරන මහන්සිය හිස් වෙලා යන්නේ නැහැ. ටිකක් ඉවසීමෙන් එකම අරමුණකින් දිගටම වැඩ කරගෙන ගියොත් ඔබට මුදල් පැත්තෙන් ඉදිරියට හොඳ ප්‍රගතියක් දකින්න ලැබෙනවා. ඔබගේ හිතේ තවමත් හැමෝටම නොකිය තබාගෙන ඉන්න අදහසක් හෝ සැලැස්මක් තියෙන බව මේ රීඩින් එකෙන් පේනවා. ඒ අදහස හරියට වැඩි දියුණු කරලා ගත්තොත් ඔබට මුදල් පැත්තෙන් හොඳ වාසියක් ලබා ගන්න පුළුවන්. සමහර වෙලාවට ඔබට ඔබ ගැන තිබෙන හැකියාව ගැන විශ්වාසය ගැන අඩුවෙන් දැනෙන්න පුළුවන්. නමුත් ඔබ ඇත්තටම හිතනට වඩා ශක්තිමත් සහ හැකියාවෙන් පිරුණු කෙනෙක්. ඉදිරියේදී ඔබට මුදල් සම්බන්ධයෙන් අලුත් අවස්ථාවක් හමු වෙන්න ඉඩ තියෙනවා කියලා කාඩ් වලින් කියනවා. එය අලුත් වැඩක්, අලුත් ව්‍යාපාරික අදහසක්, එහෙම නැත්නම් ඔබ කරන දෙයක් කරා ලැබෙන හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාව හරියට හඳුනාගෙන බය නැතුව අල්ලා ගත්තොත් ඔබට මුදල් පැත්තෙන් හොඳ අලුත් ආරම්භයක් ලැබෙන්න පුළුවන්. මේ රීඩින් එකේ උපදෙස් ලෙස පෙනෙන්නේ මුදල් හම්බ වුණ විට ඒවා හොඳින් කළමනාකරණය කර ගැනීම වැදගත් බවයි. ඒ වගේම අනවශ්‍ය වියදම් ටිකක් අඩු කරලා ටිකක් මුදල් ඉතිරි කරන්න හුරු වුණොත් ඉදිරියට ඔබගේ ජීවිතේ ස්ථාවර වෙනවා. ප්‍රායෝගිකව සිතා බලා කටයුතු කරනවා නම් මුදල් පැත්තෙන් දිගුකාලීන ස්ථාවරභාවයක් ලැබෙන්න හැකියාව ඉතාමත් හොඳයි කියලා මේ රීඩින් එකෙන් පේනවා. ෆයිනල් මැසේජ් එක විදියට ඔබගේ මුදල් තත්ත්වය සෙමින් නමුත් ස්ථාවර හොඳ අතට හැරෙන්න පුළුවන් කියලා මේ රීඩින් එකෙන් පෙන්නනවා. ඔබට ලැබෙන අවස්ථා හඳුනාගෙන මහන්සි වෙලා ඉවසීමෙන් ඉදිරියට ගියොත් ඔබට පවුලත් එක්ක සැනසෙල්ලෙන් ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් හදාගන්න ඉඩ තියෙනවා. ඔබගේ උත්සාහය සහ විශ්වාසය තියාගෙන ඉදිරියට යන එක මේ රීඩින් එකෙන් ලැබෙන ඉතාමත් වැදගත් පණිවිඩයක්. මම හිතනවා මේ රීඩින් එක ඔයාලට රෙසිනේට් වෙන්න ඇති කියලා. channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔබට සුබ දවසක් වේවා.